ප්‍රශ්නය ඒක නෙවෙයි. මෙච්චර ශක්තිමත් අලියෙක්ට ඇයි බැරි තමන්ව බැදලා තියෙන දම්බැල කඩලා දාන්න? අලියෙක් කොච්චර ශක්තිමත්ද? උදින් වැඩුණු අලියට පුළුවන් කිලෝ 350ක බරක් උස්සන්න. කිලෝ 2000 බරක් තල්ලු කරන්න. දැවැන්ත ගස් කොටන් මෙහෙම අරගෙන මෙහෙම දාන්න. මහා ගස් සම්පූර්ණයෙන්ම පෙරලලා දාන්න. ආසියානු අලි සහ අප්‍රිකානු අලි කියලා වර්ග දෙකක් හිටියත් ආසියානු අලියට වඩා අප්‍රිකානු අලියා ශරීර ශක්තියෙන් වැඩි වුණත් මේ ගණන් ආසන්න වශයෙන් සමානයි. ප්‍රශ්නය ඒක නෙවෙයි. මෙච්චර ශක්තිමත් අලියෙක්ට ඇයි බැරි තමන්ව බැදලා තියෙන දම්බැල කඩලා දාන්න? කල්පනා කරලා බලන්න. ශරීරයෙන් සාපේක්ෂව කුඩා මිනිස්සු අලින්ව විවිධ අවස්ථාවලදී විවිධ වැඩ කරන්න යොදාගත්තා. අලින්ව අපි හේලා කරගත්තා. මහා විශාල ගල් පෙරලන්න, බර අදින්න, ආයුධ අරන් යන්න, ඇයි යුද්ධ කරන්න. අදටත් අපි මේ දැවැන්තයව හේලා කරගන්නවා. මේ මහා රෝස ගස් මුලින් උපටලා දාන්න පුළුවන් මේ දැවැන්තයට ඇයි තමන්ව බැදලා තියෙන මේ දම්බැල කඩන්න බැරි? දම්බැල එච්චර ශක්තිමත් නිසාද? අලියා විශ්වාස කරනවා එයාට මේ දම්බැල කඩන්න බෑ කියලා. ඒත් ඇයි? අලියාව හේලා කරගන්න ඕන නම් අපි පොඩි කාලෙම මේ අලියාව බර යකඩ දම්බැල් වලින් බැදලා දානවා. මේ අලි පැටියා මේ දම්බැලින් අදිනවා. මේ දම්බැල කඩන්න බලනවා. මේ දම්බැලත් එක්ක රණ්ඩු කරනවා. ඒත් අලි පැටියට වඩා දම්බැල ශක්තිමත්. එක අවස්ථාවකදී මේ අලි පැටියා දම්බැලෙන් අදින එක නතර කරලා දානවා. එයා දන්නවා එයාට ඒ දම්බැල කඩන්න බෑ කියලා. අවුරුදු ගෙවෙනවා. අලි පැටිය ශක්තිමත් විශාල තරුණ අලියෙක් බවට පත් වෙනවා. ඒත් අලියා දම්බැල කඩන්න උත්සාහ කරන්නේ නැහැ. එයා තවම හිතන් ඉන්නේ එයාට ඒ දම්බැල කඩන්න බෑ කියලා. අලියා කියන්නේ මෝඩ සත්වෙක් නෙවෙයි. ඩොල්ෆින් සහ චිම්පන්සිලට පස්සේ සත්ව ලෝකේ ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ටාශය. අපිත් මේ අලියා වගේ තමයි. මහ ලොකු වෙනසක් නැහැ. අපිව බදින්න යකඩ දම්බැල් නැති වුණාට ඊට වඩා භයානක සිතුවිලි තියෙනවා. මම ඒකට හරියන්නේ නැහැ. මම එකපාරක් කළා ඒක සිට්ටුනේ නැහැ. මේක තමයි මගේ ජීවිතේ. මට වෙනස් වෙන්න බෑ. බ්ලා බ්ලා බ්ලා. අපි පෙරදෙන්නේ නැති. අපිට වැරදෙන්නේ නැති. ඒ අපිට අත්දැකීම් නැති නිසා දෙපාරක් try කරලා තුන්වෙනි පාර try නොකරව නිසා අපිත් අපිට හරියන වැඩේ නෙවෙයි කියලා උත්සාහය අතහැරලා දානවා. අලියා දම්බැල කඩන්න නැත්තේ දම්බැල කඩන්න බැරි නිසා නෙවෙයි. එයා හිතන් ඉන්නවා එයාට ඒක කඩන්න බෑ කියලා. එයා තවම හිතන් ඉන්නේ එයාට වඩා දම්බැල ශක්තිමත් කියලා. ඒ තව එකපාරක් එයා දම්බැලෙන් අදිනකම් විතරයි. ඊට පස්සේ එයාව නවත්වන බොරු. ඔයාගේ දම්බැල කඩන්න. ඊට පස්සේ ඔයාව නවත්වන බොරු.